කෙල්ලෙක් අම්මා තාත්තත් අතෑරලා කොල්ලට පුදුම ආදරයකින් ලෝකෙම එපා මට ලෝකේ ඔයා කියලා හිතාගෙන කෙල්ල ආවා. අර කොල්ලා මාසෙන් දෙකෙන් බොන්න පටන් ගත්තා. ඇවිල්ලා අර කෙල්ලට ගහනවා. ඒ කෙල්ලගේ ඇඟේ තුවාල හූරලා කොණ්ඩෙන් ඇදලා ගහන. ඊට පස්සේ ඒ දුක ඉවසන්න බැරුව අම්මා තාත්තත් එපා කියලා මං ඔබත් එක්ක ආවේ කොච්චර බලාපොරොත්තු ඇතුවද මගේ කනකර උකස් තියලා මං තොට සල්ලි හොයලා දුන්නේ. ගෙදර මොකුත් කන්න නැහැ කියන්නේ නැතුව මිනිසුන්ගේ ණයට ඉල්ල තම්බ තොට කන්න දුන්නේ. එහෙම වෙලාත් තෝ මට දෙන වද ටික මගේ ඇස් ඉදිරිය පිටම තොට සහ ගන්න ඕන කියලා කිව්වා. ඉතින් දවසක් මේ දෙන්න ටවුන් එකේ යනකොට බඩු ටිකක් අරගෙන පාරෙන් මාරු වෙනකොට අර කොල්ල වාහනයකට යට වුණා අර කෙල්ල ඉස්සරහා පිට. අවුරුද්දක් දෙකක් අඬා හිටියා දෙවෙනි කසාදේ කරගත්තා. දෙවෙනි කසාදේ කරගෙන ටික දවසක් යනකොට බඩට දරුවෙක් ආවා. දරුවා ඉපදුණා අංග විකල දරුවෙක්. අතපය වකුටු වෙලා කටින් කෙල වැක්කිරි කෙලි. ඊට පස්සේ ඔය දුකටත් එක්ක හිත හදාගන්න දරුවත් බලා ගන්න ගම ටික බණ අහන්න ගත්තා. බණ අහනකොට රුවන්වැලි සෑයේ බෝධි වඳින හැටි ඉගෙන ගත්තා. ඉතින් මෙයා විටින් විට රුවන්වැලි සෑයට එහෙම ගිහිල්ලා බෝධි වැඳ ඉරික්කි කිය සෑයෙන් අහනවා ඇයි මට මෙහෙම වුනේ? මං වරදක් කළා නෑනේ ඇයි මට මෙහෙම වුනේ කියලා. දවසක් එයාට හීනෙන් පේනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය ප්‍රශ්න අහන්න එපා. උඹ කලින් මිනිහට පැතුවා නේද? උඹට සහ ගහනවා මට මගේ ඇස් දෙකට පේන්න ඕන කියලා. ඕ නත් දෙක උඩ සහ ගහලා ඉන්නවා බලපන්. කලින් ජීවිතේ මිනිහා ඔය දරුවා වෙලා ඉපදිලා තියෙනවා. දැන් සහ ගහලා ඉන්නවා උඹගේ ඇස් වලින්ම උදේ හවස බල හිටපන් කිව්වා. සාපේ පාරාවලක් වෙලා එනවා කියලා කිව්වනේ. සාප කරන්න එපා. කෙල්ලන්ටත් මේ කතාව කොල්ලන්ටත් මේ කතාව. එනවා කැරකිලා. මේව හොඳට තේරෙනවා නම් මේ කෙල්ලන්ගේ සාපේ කියන එක පුදුම සැරයි.